ඔන්න ඉතින් මේක දැක්ක ගමන් ඕගොල්ලොන්ට කියන්න පුළුවන් අද මම හදන්න යන්නේ මොනවද කියලා. ඉතින් මේ පාර අවුරුද්දට මම වැලි තලප හදපු විදිහ තමයි අද මම පෙන්වන්න යන්නේ. එලාම වැලි තලප හදද්දි පිට්ටු ටික හොඳට හදා ගන්න ඕනේ. මම අද වැලි තලප හදන්නේ ඩෙසිකේටඩ් කොකනට් වලින්. මම මෙතනදී ඩෙසිකේටඩ් කොකනට් කප්ස් 2.5 එකතු කර ගන්නවා මේ විදිහට. ඒකට ලුණු ටිකක් එකතු කර ගන්නවා. ඉතින් මේ ලුණු අත්‍යවශ්‍යම නැහැ, කැමති නම් දාගන්න පුළුවන්. ඊට පස්සේ මම මේකට උණු වතුර ටිකක් මෙහෙම එකතු කර ගන්නවා. ඉතින් මේකට උණු වතුර දාගන්නේ මේ ඩෙසිකේටඩ් කොකනට් ගොඩාක් වියලි. ඉතින් ඒ හින්දා මේක ෆ්‍රෙෂ් කොකනට් ගානටම අපිට හදාගන්න බැරි වුණත් ඒ වගේ තෙත ගතියක් එන්න ඕනි හින්දා තමයි මේ විදිහට උණු වතුර දාලා විනාඩි 10ක් 15ක් විතර තියලා තෙත ගතියට හදාගන්නේ. ඉතින් විනාඩි 10කට පස්සේ මෙන්න මේ විදිහට තමයි පොල් ටික දකින්න හම්බෙන්නේ. ඊට පස්සේ මම මේකට පිටි ටික එකතු කරගන්න යන්නේ. මෙතන තියෙන්නේ මම ගෙදර කොටාගත්ත පිටි. ඉතින් මම මේ පිටි හදාගත්තේ බාස්මති හාල් පෙඟෙන්න දාලා ඒ ටික කොටාගෙන තමයි මම මේ අරන් තියෙන්නේ. ඉතින් මම මේකට හාල් පිටි කෝප්ප 3ක් එකතු කරගන්නවා. පිට්ටු හදනකොට තෙත හාල් පිටි තියෙනවා නම් ගොඩාක් හොඳයි. එහෙම නැත්නම් අපිට ඉන්දියාප්ප හදන්න අපි කඩෙන් ගන්න පිටි එකෙන් උනත් අපිට පිට්ටු හදන්න පුළුවන්. මිශ්‍රණය හොඳට කවලම් කරගන්න ඕනි. තෙත ගතිය මදි නම් තව වතුර ටිකක් එකතු කරගන්න ගමන් මේක හොඳට කවලම් කරගන්න ඕනි. ඒක කවලම් කරගනිද්දී ලොකු කැට හැදුනොත් ඒ කැට පොඩි කරගන්න ඕනි. මොකද පිට්ටු එක හදද්දී ලොකු කැට තිබ්බොත් ඒක හරියට අපිට හදාගන්න බැරි වෙනවා. ඉතින් මම අද පිට්ටු ටික තම්ම ගන්න මෙන්න මේ රෙදි කෑල්ලට දාලා. ඉතින් මම මේ රෙදි කෑල්ල හොඳට වතුරෙන් පොඟවලා එක මිරිකලා අරන් තියෙන්නේ. ඉතින් තෙත ගතිය තිබ්බොත් අපිට පිට්ටු ටික ඉක්මනට තම්ම ගන්න පුළුවන්. මේ පිටි මිශ්‍රණය මේකට දාගන්නවා මේ රෙදි කෑල්ලට. ඔයගොල්ලොන්ට මේ පිට්ටු ටික පිට්ටු තම්බන එකකට දාලා වුණත් තම්බ ගන්න පුළුවන්. ඊට පිට්ටු මිශ්‍රණය දාලා මේ රෙද්දේ මේ කොන් 4 අරගෙන හොඳට ගැට ගහ ගන්න ඕනි මෙන්න මේ විදිහට. මේක අපි ඉන්දියාප්ප තම්බන ස්ටීම් එකට දාලා හොඳට තම්බ ගන්න ඕනි විනාඩි 25ක් 30ක් විතර. ඉතින් ඒක වෙනස් වෙන්න පුළුවන් ඔයාලගේ පිට්ටු මිශ්‍රණයේ ප්‍රමාණය අනුව. ඉතින් මේක ලිපෙන් බාගත්තට පස්සේ මෙන්න මේ වගේ කැටයක් වගේ තමයි දකින්න හම්බෙන්නේ. ඒ හින්දා මේක දැන් ආපහු පිට්ටු ටික හොඳට මේක කුඩු කරගන්න ඕනි. ඉතින් මේ වෙලාවේදී මේක ගොඩාක් රස්නේ. ඒ හින්දා හැන්දක් හරි ගෑරුප්පුවක් හරි අරගෙන මේ ටික කුඩු කරගන්න එක තමයි හොඳ. කුඩු කරගත්තට පස්සේ මෙන්න මෙහෙම තමයි දකින්න හම්බෙන්නේ. පිට්ටු මිශ්‍රණයට ස්පයිසස් ටිකක් එකතු කරගන්නවා. මේකට මම දාගෙන තියෙන්නේ කුරුඳු පොතුයි කරද මුංගුයි හොඳට කුඩු කරලා තමයි මේක මං හදාගෙන තියෙන්නේ. ඊපස්සේ මම රෝස්ට් කරපු කජු ටිකක් මේ විදිහට එකතු කරගන්නවා. ඉතින් මං කජු ටිකක් කුඩු කරගෙන තියෙනවා. චූටි කෑලි තියෙන තමයි මම මේක කුඩු කරගෙන තියෙන්නේ. මේ ටික හොඳට කවලම් කරගන්නවා. පැණි ටික උණු කරගන්න තමයි හදන්නේ. මම මෙතනදී බ්‍රවුන් සුගර් තමයි පාවිච්චි කරන්නේ. බ්‍රවුන් සුගර් කප් 2.5ට
මම වතුර කෝප්ප 2ක් එකතු කරගන්නවා. ඉතින් පැණි ටික හොඳට උණු කරගන්න ඕනේ. ඩාක් වෙලාවට වැලි තලප හදද්දී ඉස්සෙල්ලාම සීනි චුට්ටක් දාලා ඒක පැණි විදිහට අපි පැණි ටික කර ගන්නවා හොඳ පාටක් එන්න ඕනි හින්දා. ඉතින් මම අද එහෙම කරන්න යන්නේ නැහැ. මොකද මම මෙතනදී පාවිච්චි කරන්නේ බ්‍රවුන් sugar එක. ඒක කොහොමත් සාමාන්‍ය සීනි වලට වැඩිය තද පැහැයක් තියෙන හින්දා අපි පැණි ටික හදාගත්තාම ඒක නිකම්ම තද පැහැයක් එන හින්දා පැණි ටික හොඳට උණු කරගන්න ඕනේ ඝන වෙනකන්. හොඳට පැණි ටික උණු වෙලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා මම මේ වෙලාවේදී ලිප ඕෆ් කරලා අපව හොඳට හැඳි ගාලා ඒ පැණි ටිකෙන් පැණි කප් එකක් මම අරන් තියා ගන්නවා. හදිසිය අපිට මදි අඩුපාඩුවක් වුණොත් හරි වැඩි වුණොත් හරි ඒක අපිට බැලන්ස් කරගන්න පුළුවන් වෙන විදිහට. දැන් මම පිට්ටු මිශ්‍රණය මේ පැණි ටිකට කවලම් කරලා හොඳට කවලම් කරගන්නවා. ඉතින් පැණි චුට්ටක් මදි වගේ මට දැනෙන හින්දා මම අර අයින් කරපු පැණි ටිකෙන් ටිකක් මේකට එකතු කරගෙන ආපහු හොඳට කවලම් කරගන්නවා. මම මෙතනදී ආපහු ලිප ඔන් කරනවා. ඔන් කරලා මද ගින්දරේ තමයි උයන්නේ. ඉතින් මෙතනදී මද ගින්දරේ විනාඩි 10ක් විතර උයාගත්තා නම් හොඳටම ඇති. හොඳට වැලි තලප ටික හැදිලා තියෙන්නේ. ඉතින් දැන් තියෙන්නේ මේක කපා ගන්න තමයි. මම මෙතනදී chopping board එකට baking paper එකක් දාගෙන හදාගෙන තියෙනවා. ඒකට මම වැලි තලප මිශ්‍රණය මේ විදිහට දාගෙන හොඳට පැතලි කර ගන්නවා. ඉතින් ඕගොල්ලන්ට මේක පැතලි කර ගන්න පුළුවන් අතෙන් හරි එහෙම නැත්නම් කෙසෙල් කොලයක් පාවිච්චි කරලා හරි මේක පැතලි කර ගන්න පුළුවන්. ඉතින් ටිකක් මේක රස්න නිසා හැන්දක් පාවිච්චි කරන එක ලේසි. දැන් මම වැලි තලප එක මෙන්න මේ විදිහට පැතලි කරලා හතරැස්ව හදාගත්තා. ඉතින් මේක හරි හතරැස්ව නැති හින්දා මම ඉස්සෙල්ලාම මේකේ එජස් ටික ෂේප් කරගන්න තමයි හදන්නේ. ඉතින් මම මේ විදිහට එක පැත්තක් හොඳට කපාගෙන ෂේප් කරගන්නවා. මේ විදිහට මම හතර පැත්තම හොඳට කපා ගන්නවා. ඒ කපාගත්තු කෑලි ටික මම මේ විදිහට අයින් කර ගන්නවා. එතකොට අපිට ලේසි ඊතුරු කෑලි ටික කපා ගන්න. මට අවශ්‍ය විදිහට මම ලයින්ස් ටික මෙහෙම ඇඳ ගන්නවා. එතකොට ලේසි. නැත්තම් එක ප්‍රමාණයට අපිට කපා ගන්න ටිකක් අමාරු වෙනවා. ඉතින් මෙන්න මෙහෙම කපා ගන්නකොට තමයි අපිට පිට්ටු ටික හොඳට කැට නැතුව කපාගත්ත එකේ වාසිය වෙන්නේ. ඒක කැට සහිත වුණා නම් අපිට මෙන්න මේ විදිහට ලයින් එක ස්ට්‍රේට් කපා ගන්න ටිකක් අමාරු වෙනවා.
ඉතින් ඔන්න ඔහොම තමයි වැලි තලප කෑලි ටික අන්තිමේට පේන්නේ. ඉතින් ඕගොල්ලොත් කැමති නම් ඕගොල්ලෝ හදලා බලන්න මේ අවුරුද්දේ අවුරුදු මේසෙට මේ වගේ වැලි තලප ටිකක්.